පිරිමියෙක් වුණාට පස්සේ පෞල් ජීවිතයක් ගෙවන්න නම් ඔබේ බිරිඳත් එක්ක ඔබට කටයුතු කරන්න නම් ඔබේ ඉවසීම 100% තිබිලා මදි. කාන්තාවක් එක්ක බිරිඳක් එක්ක කටයුතු කරනවා නම් ඔබේ ඉවසීම 100%ක්වත් තියෙන්න ඕනේ. 100%ක්වත් ඉවසීම නැති පිරිමියෙකුට කවදාවත් ස්වාමි දියණියට ආදරෙන් සෙනෙහසෙන් සලකන්න බෑ. ඒ නිසා සමහර වෙලාවට තමන්ගේ බිරිඳට ගහන්න, තමන්ගේ බිරිඳ මරන්න තරම් කේන්තිය එන අවස්ථා ඇති. එවැනි අවස්ථාවල ඉවසා දරා සිටින්න නම් ඔබට ඉවසීම 100%ක්වත් තියෙන්න ඕනේ. එහෙම නැතුව කාන්තාවන් එක්ක කටයුතු කරන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම ස්වාමි පුරුෂයෝ දැනගන්න ඕනේ කුකුල් කේන්තිය අයින් කරලා, නිතර තරහ යන බව අයින් කරලා, ඇය කොච්චර තරහ යන දෙයක් කිව්වත් හැම වෙලාවෙම ඇයට ආදරේ සෙනෙහසම පතුරවන්න ඕනේ. කොච්චර හයියෙන් කොච්චර බැන්නත් මොනවා කිව්වත් ඒවට කේන්ති ගන්න හොඳ නැහැ කවදාවත්. ඒ බනින්නේ තරහකට නෙවෙයි. හැම වෙලාවෙම ස්වාමි පුරුෂයෙක් තේරුම් ගන්න ඕන එකක් තමයි කාන්තාවක් අඬන්නේ දුකකටම නෙවෙයි. බනින්නේ තරහටම නෙවෙයි. ඉතින් අන්න ඒ බව හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ. ඇගේ හිතේ තියෙන අදහස තේරුම් ගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කාන්තාවකට කවදාවත් හිතේ තියෙන අදහස ප්‍රකාශ කරන්න බෑ. ඒක ස්වභාවයක්. එතකොට ඇය අඬන්නේ දුකකට නෙවෙයි සමහර වෙලාවට. එයාගේ හිතේ තියෙන වෙන අදහසක්. සමහර වෙලාවට සැර කරන්නේ, බනින්නේ, කෑ ගහන්නේ ඒ කියන දේ නෙවෙයි ඇත්තටම යාට ඕනේ කියන්න ස්වාමි පුරුෂයාට. ඒ හිතේ තියෙන දේ කියා ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ස්වාමි පුරුෂයෙක් වුණාම දක්ෂ වෙන්න ඕනේ. තමන්ගේ ස්වාමි දියණියව තේරුම් අරගෙන ඇය අඬන්නේ මොන හේතුවටද, ඇය බනින්නේ මොන හේතුවටද කියන කාරණය ඉවෙන් තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව ඇගේ කටින් නම් කවදාවත් ඒක අල්ලගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් සමහර වෙලාවට ස්වාමි පුරුෂෝ කියනවා බලන්නකො වෙන එකට කෑග ගහ හිටියා. නමුත් ඉතින් කාරණේ කිව්වේ නැහනේ. ඒක හිතේ තියාගෙන බොරුවටනේ මාත් එක්ක කෑග ගහ හිටියේ කියලා. ඒ තමයි ඇයගේ ස්වභාවය. ඒ නිසා ඔබ ඒක තේරුම් අරගන්න ස්වාමි පුරුෂයෙක් වුණාම විශේෂයෙන්ම දක්ෂ වෙන්න ඕනේ.